හලෝ කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම කැන්ඩි කියපු දවසක් ගත්ත vlog එකක්. ඉතින් මම ගොඩ කාලෙකින් තමයි කැන්ඩි යන්නේ. මුලින්ම යන ප්‍රධාන අරමුණ තමයි දළදා මාලිගාව වඳින්න. මොකද මම අවුරුදු 2කින් විතරද මාලිගාවට ගිහිල්ලා නැහැ. නුවර ගියත් මට කිසිම වෙලාවක යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මම ලොකු ආසාවකින් හිටියේ දළදා මාලිගාව වඳින්න යන්න. දැන් අද හදන්නේ ඒ ආසාව ඉෂ්ට කරගන්න. අපි මුලින්ම වැවරවුම් ගාවින් බැහැලා මෙතන ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගහලා ගියේ. අද මේ ගමන මම යන්නේ කාත් එක්කද කියලා කිව්වේ නෑනේ. අද මේ ගමන මම යන්නේ අපේ නැන්දයි අපේ නැන්ද කියන්නේ චූටි නැන්ද තාත්තගේ චූටි අක්කා තාත්තගේ චූටි අක්කයි තාත්තගේ ලොකු අක්කගේ දුවයි එක තමයි අද මම මේ ගමන යන්නේ. ප්‍රධාන අරමුණ දළදා මාලිගාවට යන එක උනාට ඊට පස්සේ අපි තව දැන් දෙක තුනකට යන්න හිතාගෙන ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා. එතන හිටියාර නයි නටවන අංකල් කෙනෙක්. අපි මාලිගාවට යන ගමන් හිටියේ. දැන් මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න ක්වීන්ස් හොටෙල් එක ඉස්සරහා. අපි දළදා මාලිගාවේ මේ පැත්තේ දොරටුවෙන් තමයි අද ඇතුල් වෙන්නේ. මම ගොඩාක් ඒ කියන්නේ මම කලින් ආපු හැම පාරකම මාලිගාවේ එහා පැත්තේ දොරටුවෙන් තමයි ඇතුල් වෙලා තියෙන්නේ. මෙතන වෙන්දට පරවියෝ එහෙම ගොඩාක් ඉන්නවා මම දැකලා තියෙනවා. අනේ ඉතින් අද නැහැ. හිටියනම් ලස්සනට අර පියාඹද්දි ලස්සනයි නේ ඉතින්. අද නැහැ පරවියෝ අඩුයි. අපි ගියා මෙතනින් මල් කඩ තියෙනවානේ. මල් කඩ වලින් මල් ගන්න ලස්සන මල් එකක් අරගෙන පූජා කරන්න ඕනේ ආසාව මට තියෙනවා. ඉතින් අපි මල් එකක් ගන්න ගියා. එතනින් මල් අරගෙන අපි ඊළඟට කෙලින්ම යන්නේ මාලිගාව ඇතුළට. අද එහෙම ලොකුවට සෙනගක් නැහැ. මොකද අද සතියේ දවසක්. ඒ වුණාට එළියෙන් සෙනඟ හිටියේ නැති වුණාට අපි හිතුවේ නැති විදිහට ඇතුළේ පොඩක් සෙනඟ හිටියා. ගොඩාක් හිටියෙත් නැහැ. හැබැයි අර පිරිස අඩුයි. මොකද උදේම අපි ගියා. උදේ පාන්දරම දැන් වෙලාව ඇති 10 මාරට විතර ඒ වගේ වෙලාවට ෆොරිනර්ස්ලාත් හිටියා. ඉතින් අපි ඇතුල් වෙන්න තමයි හදන්නේ මෙතනින් දළදා මාලිගාව ඇතුළට. මෙතන තියෙනවා අර ස්වයංක්‍රීය පෑන් ඉසිනයක්. මම මේක දැකලා තියෙනවා රුවන්වැලි සෑය ගාවක් තියෙනවා. අපි මල් එක ඇල්ලුවාම ඒකට ඔටෝ පෑන් ගාන්ට ඉහෙනවා. අඩුත් නැතු වෙන්නේ වැඩිත් නැති වෙන්න. එතනින් ගත්ත මල් එකට පෑන් ඉහගෙන අපි මෙතනින් අත හේදුවා. මොකද සෙරප්පු ගැලෙවුවානේ අපි. අත හොදලා දැන් මෙතනින් ඇතුල් වෙන්න හදන්නේ. මෙතන එහෙම ලොකු සෙනගක් නැහැ. නමුත් උඩට යනකොට තමයි සෙනග තියෙන්නේ. කොමාරි පූජාව පටන් ගන්නවා. ධාතුන් වහන්සේලා ධාතුන් එහෙම එළියට දොරවල් අරිනවා කියලා තමයි එතනින් කිව්වේ. ඒ වුණාට අපිට එතන ලොකු පොලිමක් තිබ්බා. ඒ හින්දා අපිට ඒ දොරවල් අරිනකන් ඉන්න උන්නේ. මොකද අපිට තව වැඩ දෙක තුනක් කරගන්න තිබ්බ හින්දා අපි ගිහිල්ලා අපේ මල් පූජා කරලා වැන්දා. අතන දන්ත ධාතුන් බලන්න ලොකු පොලිමක් තිබ්බා. ඇතුලේ පූජාවට මේ තියෙන්නේ මෙතන ඉස්සරහෙන් ලොකු පොලිමක් තියෙනවා. පූජාවට ඔය කිරියහාර එහෙම ගෙනාපු අය. ඉතින් අපි එතනින් මල් පූජා කරලා වැඳලා බිම වාඩිලා වැඳලා හිටියා ටිකක් වෙලා. එතකොට එන්නෙන්නම් සෙනඟ වැඩි වෙනවා. ඊට පස්සේ අපි හැමම ගාත කියලා ඔක්කොම කරලා එළියට ආවා. එළියට ඇවිල්ලත් මේ වැඩි වෙලාවක් හිටියේ නැහැ. මොකද ටික ටික සෙනඟ එනවා. මොකද අපි වැඳලා ඔක්කොම ඉවර වෙද්දී 10 මාර 10 මාට විතර අපේ ඇතුළට ගියේ. අපි වැඳලා ඔක්කොම ඉවර වෙනකොට කොහොමත් වෙලාව 11 මාර 12ට කිට්ටුයි කොහොම හරි 11යි ගානක් වෙලාව. ඊට පස්සේ අපි එහෙමම මේ අපේ සෙරපුත් අරගෙන මාලිගාවෙන් එළියට එන්න තමයි දැන් අපි හදන්නේ. මාලිගාවෙන් එළියට ඇවිල්ලා අපි පිප් මේකක් දාගෙන කෙලින්ම යනවා නුවර අලුතෙන් ඕපන් කරපු TFS එකට The Fashion Store එකට. ඒකට යන්න තමයි අද හිතන් ඉන්නේ. ඒක ඕපන් කරලා දැන් දවස් දෙකක් විතර තමයි වෙන්නේ. අපි දැන් ඒකට යන්න හදන්නේ. නුවර ඉඳලා පේරාදෙණිය පාරේ යනකොට ඔයාලා දන්නවනේ ශ්‍රීයානි ඩිස් පොයින්ට් එකයි නෝ ලිමිට් එකයි මැද හරියටම ශ්‍රීයානි ඩිස් පොයින්ට් එකයි නෝ ලිමිට් එකයි මැද තමයි මේ TFS එක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් අපි ආවා TFS එක ඇතුළට. දැන් එහෙම ලොකු සෙනගක් නෑ එළියෙන්. ඒ වුණාට ඇතුළේ ගොඩාක් සෙනග හිටියා. මට හරියනේ ඇඳුනුත් නෑ, ෆිට ඕන් කරගන්නත් බෑ, වෙලාව නෑ. මේ ජැකට් එක මම ගත්තා. මේ මිනිස්සු මාර විදිහට පිරලා ෆ්ලෝස් වල ඒකේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි ෆ්ලෝස් දෙකකටම ෆිට ඕන් රූම් 3යි තියෙන්නේ.
ඒක හරි කරදරයක්. මොකද පොලිමේ ඉන්න ඕනේ ගොඩක් වෙලා බලාගෙන. ඊට පස්සේ අපි ඕන බඩු ටිකත් අරගෙන ආවා මේ කැෂියර් එකට. ඒකේ තිබ්බ ඇත්තටම හොඳ බඩු තිබ්බා. නැත්තේ නැහැ. ගානක් සාධාරණයි. ට්‍රවුසර්ස් එහෙම ගොඩක් අඩුවට තිබ්බා 2000 ගානට එහෙම. ඊට පස්සේ අපි පල්ලෙහාට ඇවිල්ලා කැෂියර්ගෙන් ඒ ටිකත් බිල් කරලා අපි හිතාගත්තා ඉතින් සුපුරුදු තැන ශ්‍රියාණියකනේ ශ්‍රියාණියකටම යනවා කියලා. මේකේ හොඳයි අර අවුලකට තියෙන්නේ එහෙම සෙනඟ පොඩ්ඩක් වැඩි. මේ අලුතෙන් ඕපන් කරේ. ඉතින් මේකෙත් ගත්තා එක අයිටම්ස් අපි ගත්තා ඇඳුම් මෙහෙම අරගෙන අපි කෙලින්ම දැන් යමු කියලා කතා වුණා ශ්‍රියාණියකට. ඊට පස්සේ අපි ශ්‍රියාණියගේ හැවදී තියෙන ශ්‍රියාණියකට ආවා. ශ්‍රියාණියක ඉතින් පොදු දැනනේ අපිට. ඊට පස්සේ ශ්‍රියාණියකින් ගත්තා අපිට ඕන අවශ්‍ය කරන බඩු. ඇත්තටම ශ්‍රියාණියගේ නම් තිබ්බ හැම ලොකු කරදරයක් නැහැ. සෙනඟකුත් නැහැ ලොකු අරකේ තරම්. අරකේ අර ගොඩාක් ඔෆර්ස් දාලා තිබ්බනේ. ඒ ඔෆර්ස් ඉතින් තමයි මිනිස්සු ගොඩාක් ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ එතනිනුත් බලලා අපිට කැමති ටිකක් අරගෙන මේ තියෙන්නේ මම ෆිට ඔන් කරලා බලපු ඇඳුම. ඒක අවුලක් නෑ. ඒ වුණාට මම ඒ ස්කර්ට් එක ගත්තේ නැහැ. මේ ටික තමයි ඉතින් අපි ඊට පස්සේ ශ්‍රියාණියකටත් එළියට ආවා. ශ්‍රියාණියකින් එළියට ඇවිල්ලා දැන් අපි හිතන් ඉන්නේ කන්න යන්න. අපි කන්න යන්න හිතන් ඉන්නේ එතන එහා පැත්තෙම තියෙන විටෝ එකට. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ආවා විටෝ එකට. දාලා ඇවිල්ලා අපි ඕඩර් එක දැම්ම අපේ. අපි දැම්මේ චීස් ඇන්ඩ් බේකන් පීසා එකයි අය දැම්මා මොකක්කරි චිකන් එකක් හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් එකක්. ඒක half ගත්තේ අපි ඒකේ large piece එකක්. තව ගත්තා කාබොනාරා එකක් ගත්තා. ඒකේ medium එකක් ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ කැම ටික. අපි තුන්දෙනාත් එක්ක කැම ටික ගන්න පටන් ගත්තා. අපි පීසා දෙකට අමතරව තව පැෂන් මොහිතෝ එකකුයි 7 up එකයි පෙප්සි එකකයි ගත්තා. ඊට පස්සේ කොහොමරි අපි ටේක් අවේ පීසා එකක් ගත්තා. මේ ඔක්කොටම අපිට ගියා 7242ක් වගේ ගාණක්. මම බිල් එක දාන්නම් අන්තිමට. ටෝටල් බිල් එකෙන් සර්විස් charge 500 ගාණක් ඇඩ් වෙලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ අපිට කැමරට ගියපු වියදම. ඕක තමයි බිල් එක. අපි ඊයේ අවුට්ඩෝර් තියෙන ප්ලේස් එකට කන්න මාරම ලස්සන. එතන රූෆ් টොප් එකට ඔක්කොම පේනවා. ඉන්ඩෝර් තියෙනවා. අපි උනට අවුට්ඩෝර් තමයි වාඩි උනේ. මාර ලස්සනයි. ඉතින් කෑමත් හොඳයි කියන්න වරදක් නෑ. මාරම රසයි. අපි ටේක් අවේත් ගත්ත පීසා එකක් ඒ තරම් රසයි. කාලා දැන් අපි මෙතනින් කෙලින්ම යන්න හදන්නේ පික්නික් එකක් දාගෙන නුවර බස් ස්ටෑන්ඩ් එකට. බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා කෙලින්ම බස් එක ගන්නවා ගේ ගාවින් බැස්සා. ඔහොම තමයි ඉතින් අද දවසේ විස්තරේ. අපි මුළු ශ්‍රියාණීකමයි ශ්‍රියාණියකට රුපියල් 50000ක් විතර වියදම් කරලා මේ එනවා. ඒකත් කියේ පොඩි පොස බලයි ශ්‍රියාණි. මේ මගේ රින්ග්ස්. කොහොමද ඉතින් ඔයාගේ අද දවසේ? ඔයාලා දෙන්න කියන්න. අද දවස ගොඩාක් වෙහෙසයි. very tired today. කෑම ගැන මොනවද කියන්නේ? ඉතින් ඔහොම තමයි ඉතින් අද අපේ දවස ගෙවුනේ. ඉතින් ගොඩාක් මහන්සි මොකද ඇවිද්ද ඇඳුම් තෝරන්න. ඉතින් වෙනද වගේම මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මතක ඇතුව මගේ channel එක subscribe කරලා ඔයාලගේ ලස්සන comment එක පල්ලෙහාන් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එනකන් ඔයාලා හැමෝම ආයෙත් තවක් කියන්න තියෙන්නේ සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.